මිස් මොකක්ද මේ මිල්ක් එක? මේ හැපෙක් සවුලක් කියන ආයතනය මගින් හදන ඉංගිනි කියන පෝෂණීය මිල්ක් එකක්. මම මේක දැන් මාස 3ක් විතර පාවිච්චි කරනවා. මට තිබුණා අවුරුදු 2කමාරක් 3ක් විතරම මුත්‍රා ගාලා තිබුණා. පසු ගඩුවෙන් තමයි ගාලා හදන්නේ. ඊට පස්සේ මම බෙහෙත් ගොඩක් පාවිච්චි කරා. ඒ පාවිච්චි කරා මම ස්කෑන් කරලා බලනකොට මගේ ගාල නැතුන්නේ නැහැ. වැටුන්නේ නැහැ. ඊට පස්සේ මම මේ ගොඩක් බයෙන් තමයි ඉස්සෙල්ලා මේ කිරි එක පාවිච්චි කරන්න ගත්තේ. ඊට පස්සේ ගත්තායින් පස්සේ මගේ මේ තිබුණු ගල් ඔක්කොම නැති වුණා. එක ගලක් තව තියෙන්නේ. ඊට පස්සේ ડોක්ටර් මට මාස 6න් 3න් එහෙම ස්කෑන් කරන්න දීලා තිබුණේ. ડોක්ටර් මට ඊට පස්සේ කිව්වා බය වෙන්න එපා. මේ මිල්ක් එක පාවිච්චි කරන්න ආයේ මේ අවුරුද්දකින් ස්කෑන් කරලා පෙන්නන්න කියලා. මම දැන් ගොඩක් සතුටින් ඉන්නේ. මේ මිල්ක් එක මේ මට ගොඩාක් වටිනවා. මේ වගේ ලෙඩ තියෙන හැම කෙනෙකුට මම දන්න හැම කෙනෙකුටම මේ මිල්ක් එක පාවිච්චි කරන්න කියලා මම කියනවා. ගොඩක් දැන් සනීපයි නේද ඔයාලට? දැන් කිසිම අමාරුවක් නැහැ. ඉතින් මේ ගල් වැටෙන ගොඩක් මම දුක් විඳා. මුත්‍රා මාර්ගේ මගේ වැටෙනකොට දැන් එහෙම නෑ. මේ අනිත් ගල් වැටුනේ නිකන් දිය වෙලා මම දන්නේ නැහැ වැටුණා කියලා. ස්කෑන් කරනකොට තමයි දැනගත්තේ ડોක්ටර් කිව්වා මේ ගලත් මට නිකන් දිය වෙලා යනවා කියලා බය වෙන්න එපා බොන්න කියලා. මම දැන් මේ මිල්ක් එක විතරයි පාවිච්චි කරන්නේ. වෙන කිසිම බෙහෙතක් පාවිච්චි කරන්නේ නැහැ. අර බෙහෙත් බොද්දී වාට අතුරු අබාධ වගේ හැදුනද? එහෙම තිබුණා. ඒ බෙහෙත් දීලා ගොඩක් කැක්කුම් හැදුනාම හොස්පිටල් ගියාම බෙහෙත් පෙති 18 20 කැක්කුමට දෙනවා. මේ අත් ඔක්කොටම බෙහෙත් විදිනවා. ඒකට ගොඩක් අමාරුයි. ඊට පස්සේ බෙහෙත් සල්ට වගේ මට ලේ යන්න ගත්තා. බුදු මාර්ගයෙන්. ඊට පස්සේ එතනත් ડોක්ටර්ලා කිව්වා බඩ ඇතුල් වෙලා ඇති කියලා. ඒ වගේ බෙහෙත් දුන්නා. ඊට පස්සේ නැතර වුණා. ආර්සස් කියලා බලුවා හැම දෙයක්ම කරන්නේ නෙමෙයි කිව්වා. ඊට පස්සේ ඒ බෙහෙත් වැඩි බිව්වහම එහෙම වෙනවා කියලා ડોක්ටර් කිව්වා. ඊට පස්සේ මේ මිල්ක් එක පාවිච්චි කරනවා කියලා ડોක්ටර් දැනගත්තායින් පස්සේ මගේ බෙහෙත් ඔක්කොම නතර කරා. මට මේක විතරයි දැන් බොන්න කියලා තියෙනවා. මම හරි සතුටුයි. ගොඩාක් පිං මේ ડોක්ටර්ට මට මෙහෙම දෙයක් දැනුවත් කරන්න විශ්වාස ගොඩක් පිං. මම ඉතින් හරි සතුටුයි මේක පාවිච්චි කරනවා නේද.